ආයුබෝවන් ඉතින් අපේ රටේ වෑන් කියන්නේ වෙනම කලාවක්. සාමාන්‍යයෙන් අපේ රටේ විවිධ වාහන වලට කැමති අය විවිධ විදිහට ඉන්නවා. ඉතින් අපේ රටේ සාමාන්‍යයෙන් කැබ් ගත්තාම කැබ් වලට වෙනම කට්ටිය ඉන්නවා. එතකොට BM ගත්තාම BM වලට වෙනම සෙට් එකක් ඉන්නවා. ඩිපෙන්ඩර් වලට වෙනම සෙට් එකක් ඉන්නවා. ලාන්සර් ගත්තාම ලාන්සර් වලට වෙනම කැමති කට්ටිය ඉන්නවා. හැබැයි ඉතින් ඒ අතින් ලංකාවේ වෑන් ගත්තාම වෑන් කියන්නේ වෙනමම කලාවක් වෙලා තියෙනවා අපේ රටේ. සමහර අය ඉන්නවා වෑන් වලට පට්ටම කැමති. තමන් කොහොම හරි වෑන් එකක් ගේනවා කියන හීනේ අය ගොඩක් ඉන්නවා. ඉතින් අපේ රටේ වෑන් ගත්තාම KDH එක තියෙනවා, Caravan තියෙනවා, Delica තියෙනවා, Townets තියෙනවා, Vanat තියෙනවා, Mazda Bongo තියෙනවා, Toyota Hiace තියෙනවා. ඔහොම වෑන් ගොඩක් තියෙනවා. ඉතින් ඔය අතරින් ගත්තාම ඒ වෑන් වලටත් කැමති අය විවිධයි. ඉතින් අපේ රටේ වෑන් ගෙන්නනවද නැද්ද කියන තැනදී වාහන ආනයනකරුවන්ගේ සංගමය මෙන්න මෙහෙම දෙයක් තමයි කියන්නේ. වාහනේ ඔය Hiace වෑන් එක එහෙම නැත්නම් Dolphin එක මොන නමින් කිව්වත් ඒකම නම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මොකද්ද දැන් මේ වාහන ටුරිසම් වලට ගේනවා නම් වාහනේ කොහොමද සාමාන්‍ය වෑන් එකක් කොහොමද? ඔගේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඇත්තටම මේ සුපර් GL එක අපිට දැන් ගේන්න බැරි තැනක තියෙනවා. ඒක මේ ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ World Custom Organization එකෙන් තමයි ඔය HS code නිර්මාණය කරන්නේ. ඒතර මේකේ මෙච්චර කාලයකට සුපර් GL එක වැටුනේ 87 Note 4 කියන කැටගරිය. අපි ගත්තොත් අපේ ලංකාවේ dual purpose කැටගරිය. හැබැයි දැන් මේ සුපර් GL එක කට්ටිය ඩිස්ක්‍රයිබ් කරලා තියෙන ආකාරය අනුව දැන් අලුත් සිස්ටම් එකේදී 87 Note 3 වෙනවා. ඒ කියන්නේ ඒක අපේ ලංකාවේ කාර් යන ඩියුටි කැටගරියට ඒක වැටෙනවා. ඒ යන අපිට සුපර් GL එක ගේන්න බැරි තත්ත්වයක්. සුපර් GL මේ සාමාන්‍ය ජනතාව සමහරට බයනෝනේ අර ඉස්සරහා මුහුණත දිග අලුත් එක ඔය කියන්නේ. ඒකයි. පැසෙන්ජර් ෂීට්ස් ඒ කියන්නේ ෆුල් ෂීට් නැති එක සීට් එකක් විතරක් තියෙන ඩුවල් AC normal van එක අපි ගත්තොත් flat roof vans තියෙන්නේ හයර් දුවන සාමාන්‍යම එකක් ගේන්න අමාරුයි. මොකද ඒක 87 Note 3 කැටගරියට ඇවිල්ලා. ඒතර ඒකේ ඩියුටි ස්ට්‍රක්චර් එක ලංකාවේ තියෙන ඩියුටි ස්ට්‍රක්චර් එක අනුව ඒ van එකකට ඩියුටි ලක්ෂ 250ක් විතර වෙනවා. එතකොට මේ ටුරිසම් සෙක්ටර් එක වැඩි වුණාට වැඩක් නැහැ. ඒකට වෙන ඔප්ෂන්ස් තියෙනවා. ටුරිසම් සෙක්ටර් එක මම මේ අර ඒ van. ඒතර 15 seat van එක තියෙනවානේ. ඒක 87 Note 4 කැටගරියෙන්මයි එන්නේ. ඒ van එක අපිට ගේන්න පුළුවන් ලක්ෂ 175 ඉඳලා 225 වගේ රේන්ජ් එකේ ඒ van එක එනවා. 175 225 කියනලා මේක දාලා කවදා මේ වාහනේ හම්බ කරන්නද කියලා වගේ හැඟීමක් එනවනේ. ඉතින් මේ සෙක්ටර් එකේ වාසය කරන කට්ටිය වැඩ කරන කට්ටිය මොට වෑන් රථ දැන් තිබුණේ 87.4 කාණ්ඩේ ද්විත්ව කාර් ලෙස ඒව මොට කාර් ගණයට යනවා. ඉතින් එතකොට බදු වෙනස් වෙනවා. ඒ වලට නිසි ලෙස ඒව කළමනාකරණය කළා ඒ වලට නීති සම්පාදනය කළා හරි බදු යොදලා ඒව වෙනස් කරන්න ඕනේ. මේ වෑන් ගෙන්නනකොට Hiace ලාගේ සුපර් GL එක ලංකාවට ගෙන්නන්න වෙන්නේ නැහැ. එතකොට දැන් ලංකාවේ තියෙන පරණ එක කොහොමද මිල කියලා අපි බලමුකෝ ඉස්සරලාම. සාමාන්‍ය 2016 වාගේ ලක්ෂ 229ට තමයි දාලා තියෙන්නේ. ඒ වගේම තමයි 2014 වාගේ එකක් ලක්ෂ 169ට දාලා තියෙනවා. ඒ වගේම 2007 වාගේ එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 147ට තමයි මිල දාලා තියෙන්නේ. ඉතින් අපේ රටට 14 සීට් එක නම් ගෙන්නනවා වෑන් එක. ඉතින් ඒ වෑන් එකේ මිල අලුතින්ම බ්‍රෑන්ඩ් නිව් දාලා තියෙන්නේ 2024 එකක් දාලා තියෙන්නේ ලක්ෂ 278කට වගේ මුදලකට තමයි දාලා තියෙන්නේ. ඒ වගේම තමයි Hiace Super එක දාලා තියෙන්නේ 2024 වගේ ලක්ෂ 270කට මේ අලුත්ම වල මිල තමයි මෙහෙම දාලා තියෙන්නේ. ඉතින් අපේ රටේ KDH high roof එක දාලා තියෙන්නේ මෙන්න මේ මිල ගණන් වලට. high roof 2015 ලක්ෂ 229යි, 2014 ලක්ෂ 218යි, 2015 ලක්ෂ 253යි, 2007 ලක්ෂ 175යි, 2006 ලක්ෂ 169. ඉතින් ඔන්න ඔය මිල ගණන් වලට තමයි දාලා තියෙන්නේ. හැබැයි ඉතින් වාහන ආනයනය නතර කරන්න කලින් මහර වෑන් වල මිල ගියා ලක්ෂ 300ට විතරක් ගියා නැතුව නෙමෙයි. ඒ කියන්නේ අපේ රටේ දැන් මිනිස්සු විකුණන්න දාන වෑන් වල මිල යම් කිසි අඩුවීමක් කරලා තමයි දාන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි ඉතින් හිතන්නකෝ සාමාන්‍යයෙන් high roof එක 2015 වා එකක් දාලා තියෙන ලක්ෂ 253ට වාගේ මුදලකට. එතකොට හිතන්නකෝ ලක්ෂ 253ක් විතර දීලා අවුරුදු 10ක් විතර පරණ වාහනයක් ගන්නවට වඩා හොඳ නැද්ද? 2025 විතර අලුත් වාහනයක් ගන්න එක ලක්ෂ 270ක් ලක්ෂ 278ක් විතර දීලා. අනේ ඉතින් අපේ රටේ මිලත් එක්ක බලනකොට ඔය මිල නම් පට්ට වැඩි. නමුත් ඉතින් අපේ රටට ගහන්න පුළුවන් බදු ඔක්කොම ගහලා අපේ රටේ ඉතින් දැන් වාහන විකුණන්න තියෙන්නේ ඔය වගේ මිලකට. එතකොට ඒ මිලට ගන්න එකත් වාසියක් තියෙනවා ලංකාවේ පාවිච්චි කරපු වාහනයක් ගන්නවට වඩා අලුත්ම එකක් ඒ මිලට ගන්න එක. ඔයාලට මොකද හිතෙන්නේ? සාමාන්‍යයෙන්
2025 වාගේ වෑන් එක ගන්න එකද හොඳ ලක්ෂ 270ක් විතර දීලා නැත්තම් 2015 විතර පරණ කෙඩිච් හයි රූෆ් එකක් ගන්න එකද හොඳ ලක්ෂ 253ක් 54ක් විතර දීලා. ඒ අදහස කමෙන්ට් කරගෙන යන්නකෝ. ඉතින් අපේ රටේ පරණ වෑන් තාමත් ජනප්‍රියයි අපේ රට තුල. ඉතින් මේ වෑන් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් පරණ වෑන් ලංකාවේ විකුණන්න දාලා තියෙන්නේ මෙන්න මේ මිල ගණන් වලට. 1993 1990 වාගේ Toyota Hiace එකක් දාලා තියෙනවා. සමහර අය ලක්ෂ 68ට දාලා තියෙනවා. තව සමහරක් අය ලක්ෂ 62ට වාගේ දාලා තියෙනවා. එතකොට ඒ අතරේදී තවත් අය සාමාන්‍යයෙන් 1998 වාගේ Toyota Hiace එකක් දාලා තියෙනවා ලක්ෂ 92කට වාගේ මුදලකටත්. එතකොට 1990 ගණන් වල වෑනුත් දැන් ලංකාව විකිනෙන්නේ ලක්ෂ 50න් 60න් උඩ. සමහරක් ඒවා ලක්ෂ 90ටත් දාලා තියෙනවා. එතකොට ඉතින් ඒ වාහනවල මිල වැඩි. හැබැයි ඉතින් ඔය වාහනත් ගන්න අපේ රටේ අය බලන් ඉන්න අය ඉන්නවා නැතුව නෙවෙයි. අපේ රටේ කැරවන් වෑන් එක කියන්නේ අපේ රටේ කට්ටියන්ට සුපිරි වෑන් එකක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 1999 වාගේ කැරවන් වෑන් සමහරු විකුණන්න දාලා තියෙනවා ලක්ෂ 84කට වාගේ මුදලකට. ඉතින් ඒ වගේම තමයි කැරවන් 1995 එකක් දාලා තියෙනවා සාමාන්‍ය ලක්ෂ 73කට වාගේ මුදලකට. ඒ වගේම තමයි 1983 කැරවන් වෑන් දාලා තියෙනවා ලක්ෂ 27කට වාගේ මුදලකට. ඒ වගේම 1993 වාගේ කැරවන් වෑන් දාලා තියෙනවා ලක්ෂ 56ක් වාගේ මුදලකට. ඒ වගේම Nissan Caravan E26 එක වාගේ 2016 එකක් සාමාන්‍ය ලක්ෂ 148ට වාගේ දාලා තියෙනවා. ඒ වගේම තමයි Nissan Caravan E25 2007 එකක් දාලා තියෙන ලක්ෂ 93කට වාගේ මුදලකට. එතකොට සාමාන්‍යයෙන් අපේ රටේ 1980 ගණන් වල වෑන් ලක්ෂ 27න් වාගේ දාලා තියෙනවා. හැබැයි ඉතින් ඕවා ගන්නකොට හොඳට හොයලා බලලා තමයි ගන්න වෙන්නේ. එක අතකට ඉතින් අපේ රටේ ලක්ෂ 20ක් දීලා 3 wheel එකක් ගන්නවට වඩා හැබැයි ඉතින් ඔය වාගේ වෑන් එකක් අරගන්න එක හොඳයි. හැබැයි ඉතින් ඔය වාගේ වෑන් ගත්තට කමක් නැහැ. හොඳට බලලා ගත්තේ නැති වුණොත් දවස් ඉඳන් ගෑරේජ් එකේ තමයි ඉන්න වෙන්නේ. ලංකාවේ වෑන් විතරක් නෙමෙයි ඕනම පරණ වාහනයක් හරියට බලලා ගත්තේ නැති වුණොත් අනිවාර්යයෙන්ම සතියකට දෙකකට සැරයක් අනිවාර්යෙන් දවස් කීපයක් ගරාජ් වල තමයි ඉන්න වෙන්නේ. කවිදින් තව මාකට් තියෙන වෑන් තියෙනවා. Maxstar Bongo 2007 1994 වාගේ ඒවා ලක්ෂ 28ත් ලක්ෂ 58ත් අතර වාගේ මුල ගණන් වලට තමයි යන්නේ. සාමාන්‍යයෙන් ඩෙලිකා වෑන් එක ඒ වගේම ටවුන් එස් එක සාමාන්‍යයෙන් 1991ත් 93ත් අතර ඒවා සාමාන්‍ය ලක්ෂ 23 ඉඳන් ලක්ෂ 41ට විතර එනකම් මිල දාලා තියෙනවා. හිතන්නකෝ සාමාන්‍යයෙන් 1991 ටවුන් එස් වෑන් එකක් දාලා තියෙනවා ලක්ෂ 23යි. හැබැයි 1993 එක දාලා තියෙනවා ලක්ෂ 41යි. තාමත් ඉතින් අර වාහන මිල වැඩි කියන මානසිකත්වයෙන් ඉන්න කට්ටිය ඉන්නවා නැතුව නෙමේ. ලංකාවට තව වාහන ගේන්න ඕනේ. ඇත්තටම අවුරුදු 5ක් පරණ වාගේ වාහන ගේන්න ඕනේ. ලංකාවට වෑනුත් ගේන්න දෙන්න ඕනේ. එතකොට මේ ලංකාවේ තියෙන පරණ වාහනවල මිල සාධාරණ මිලක් එන්න පුළුවන්. එතකොට නැත්තම් ඉතින් මේ රටේ තියෙන පරණ වාහනවල මිල වැඩිවීමක් තමයි වීගෙන ආවේ. නමුත් දැන් වාහන ආනයනයත් එක්ක මිල හෙමින් බිම වැටෙමින් තියෙනවා. දැන් වැනට් එක ගත්තාම සාමාන්‍යයෙන් 1992 වා එකක් ලක්ෂ 21කට වාගේ දාලා තියෙනවා. ඒ වගේම තමයි 2007 වැනට් එක දාලා තියෙනවා ලක්ෂ 62කට වාගේ මුදලකට. එතකොට ඉතින් අපේ රටේ වෑන් ගත්තාම ඒ වෑන් වල යන්නේ ඒ මිල ගණන්. සමහරක් ඒවා පාවිච්චි කරලා තියෙන විදිය අනුව, ඒ වගේම තමයි සමහරක් ඒවා මොඩිෆිකේෂන් කරලා තියෙන විදිය අනුව. සමහර වෑන් ඉතින් අවුරුද්ද පරණ වුණාට ඒවා හදලා තියෙනවා සුපිරියට. ඉතින් අපේ රටේ වෑන් වල මිල දාලා තියෙන්නේ ඔන්නෝම. සමහර බ්‍රෑන්ඩ් නිව්ම වෑන් එකක් ගන්නවට වඩා හොඳයි පාවිච්චි කරපු එකක් ගන්නවා කියලා හිතන. හැබැයි සමහර පාවිච්චි කරපු වල මිල දැක්කාම ඒවා ගන්නවට වඩා හොඳයි ලංකාවට මේ අලුතෙන් එන බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න එක කියලා හිතෙනවා. ඉතින් අපේ රටේ තියෙන මේ පාවිච්චි කරපු වෑන් මිල සාධාරණද අසාධාරණද? ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.